Hi, welcome back. මාත් එක්ක දෙහිවල සූ එක බලන්න යමුද? ඔන්න ඉතින් අපි ආවා දෙහිවල සූ එක බලන්න. මේක ඉරිදා අපි ආවේ. ටිකක් කල් ගියා වීඩියෝ එක දාන්න. ඉතින් අපි එන දවස ගොඩක් සෙනග හිටියා. අපි හිතුවා එච්චර සෙනග ඉන්න එකක් නැතුව ඇති කියලා. වැඩි කතාවක් නැහැ. අපි ඉස්සෙල්ලාම මාළු බලන්න තමයි ආවේ. ඉතින් අපි මාළු බලලා ඉවරයි. අපි ඉතින් ආවා අර අංක ගහලා තියෙන පිළිවෙලට ඇවිදගෙන යනවා. එච්චරම සතුත් නැහැ. සමහර කූඩු හිස් සමහර පැති වහලා තිබ්බා. මං හිතන්නේ ඒවා හදනවා. ඉතින් අපි කුරුල්ලෝ බලන්න ආවා. ඊට පස්සේ කුරුල්ලෝ ගොඩක් අර දැල් ගහලා තියෙන හින්දා හරියට පේන්නේ නැහැ. මේ මැකෝලා මං ඉතින් ඒගොල්ලෝ ලස්සන හින්දා පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක් ගත්තා. මෙන්න මේගොල්ලෝ වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට එනවලු මෙතනට. මේ ඉතින් අප්‍රිකන්ලා ඒගොල්ලෝ හරි ලස්සනයි. ඒගොල්ලන්ගේ රතු පාට තියෙනවා පෙඳේ හරියෙන්. මේ ලව් බර්ඩ්ස්ලා හරිම ෂෝක් පාට තියෙනින්ද. ඉතින් මම එන්න ගොඩක්ම හේතුව අර කහ ඇනකොන්ඩා කෙනෙක් ගෙනල්ලා තියෙනවනේ. එයාව බලන්න තමයි මම වැඩිපුරම මෙහෙ ආවේ. අපි ආපු වෙලාවේ ඉතින් මේගොල්ලන්ට කෑම දාලා තිබ්බා. අන්න ඉතින් අපේ අයියා අක්කවම ඇතිම තැනට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. එයා කියනවා යන් ඕක බලන්න ඕනේ නැහැ. ඕකේ බලන්න අය නැහැ, සත්තු නැහැ. යන් කියලා මං කිව්වා නෑ. අර කහ පිඹුරව බලලම තමයි මම යන්නේ කියලා. මට වීඩියෝ කරන්න දෙන්නෙත් නෑ. මාව ඇදගෙන යනවා ඔය ඇති කීකි. මං ඉතින් මෙතන මෙයාට ටිකක් මං හිතන්නේ එයාට කන්න දීලා ඒ හින්දා මං ඉතින් පොඩ්ඩක් වීඩියෝ කර හිටියා. අන්න අර ඈතකට වෙලා බලන් ඉන්නවා මම වීඩියෝ කරනවා. බලන්නකො මෙයාගේ ලස්සන පාට තියෙනවා. එයා හරිම කියුට් අනේ. ඉතින් ලොකුම පුදුමේ තමා මෙන්න මෙයා ඇහැරලා. අපි යන හැම පාරම මෙයා නිදි. මං කිව්වා ඉතින් මේ වීදුරුවට අයියට පොඩ්ඩක් අත තියන්න කියලා. එයා කියනවා අපෝ මට බෑ ඔයාම අත තියාගන්නද. ඉතින් මම එයා පොඩ්ඩක් අල්ලන්න තමයි ගියේ. හරිම ෂෝක් කරලා මං හරි ආසයි මේගොල්ලන්ට ඉදන්නේ. සමහර අය කැමතිම නෑ. අපේ ආසම නැහැ. මේ මම හරි කැමතියි. මෙයා මං අදම තමයි හරියටම දැක්කේ. වගේ ඇස් දෙක රතු පාටයි. ඇයි අපි එන දවස්වලට මෙයා හැමදාම නිදිනේ. ඉතින් අද විතරක් ඇහැරලා. ඔන්න බලන්නකො මෙයාව පේනවද කියලා. පේන්නේ නැහැ. මෙයාව තමයි මම බලන්න ආවේ. එයා නිදි. ඒ වුණාට එයා ලස්සනයි වගේ. අපි මෙයාලම බලලා හැමම ගියා. මොකද වැඩක් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. අර චිම්පන්සියෝ ජිරාෆ් ඉන්නෙත් එක්කෙනයි. ඉතින් වැඩක් නැති නිසා අපි ගියා. එහෙනම් ළමයි අපි තව ලස්සන vlog එකකින් එන්නම්. bye bye.